Hello boys and girls. ඉතින් අපි දැනවා කිව්ව giveaway එක දැන් මන් දීලා ඉවරයි. ඒකේ වීඩියෝ එක අපි ෂෝට් එකක් විදිහට ඉස්සර අප්ලෝඩ් කරනවා. ඉතින් කලින් giveaway එක win කරන්න බැරි වුණා කියලා ලුක් වෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට 3 දෙනෙක්ට වීක්ලි 3ක් දෙනවා. ඉතින් ඒක ගැන හරියටම දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා ගොඩක් දෙනෙක් කෙනකන් ආසාවෙන් බලන් ඉන්න ඉවෙන්ට් එකක් තමයි එන්නේ මේ Golden Criminal event එක. ඉතින් මේ event එක ගැන ඔයාලට විශේෂම දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ criminal event එක මෙන්න මේ විදිහට token tower event එකකින් තමයි එන්න තියෙන්නේ. ඒත් ඉතින් යාළුවනේ FIFA එකේ 8 වෙනි anniversary එකේ trailer එකේ මෙන්න මේ විදිහට red criminal bundle එක පෙන්නනවා. බොහෝ දුරට මට හිතෙන විදිහට අපිට red criminal bundle එකක් ගන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් මෙන්න මේ විදිහට token wheel event එකකින් එන්න පුළුවන්. ඒත් ඉතින් දැන් තියෙන නිවුස් අනුව මේක එන්න තියෙන token tower event එකකට. එහෙම තමයි confirm වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ event එක එන්න තියෙන්නේ 24 වෙනිදා 26 වෙනිදාට අතර. හැබැයි මේක කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම token wheel event එකක් විදිහට ආවනම් ජෙම් 5000ක් ඇතුළත cover කරගත්තේ කිව්වාලට. ඒත් ඉතින් token tower event එකක් විදිහට ආවනම් ජෙම් 8000ක් විතර ඕන වෙනවා. ඉතින් යාළුවනේ කොහොම ආවත් ඉතින් ඩයමන්ඩ් නම් ගොඩක් අවශ්‍ය වෙනවා මේ ඉවෙන්ට් එකට. ඩයමන්ඩ් වඩුවම 5000ක්වත් තියනවා නම් වඩාත් හොඳයි. ඩයමන්ඩ් 2500කින් වගේ නම් මේ ක්‍රිමිනල් බන්ඩල් එකට ස්පින් කරන්න හිතන්නවත් එපා. ඔයාලගේ ඩයමන්ඩ් ඉතින් බොරුවට විනාශ වෙන්න දෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩි. ඒ නිසා ඔයාලා ඉතින් ඩයමන්ඩ් වඩුවම 5000ක්වත් රෙඩි කරලා තියාගන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකේ ඊළඟ ඉවෙන්ට් එකට. ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් එක අපිට දැන්ටමත් ඇවිල්ලා ඉවරයි. ඉතින් අපි බලන්න පත්තම් වට සුපිරි ආතල්යක් තියෙන්නේ ගිට් එකේ. සුපිරි ඇනිමේෂන් එකක් එක්ක සුපිරි ගිට් එකක් ආපු. ඒත් එක්කම යාළුවෝ මේක සුපිරි මොට් එකක් දීලා දෙනවා අපිට මේ පැත්තේ. යාළුවනේ අපිට තව වෝල් එකකුයි ටී-ෂර්ට් එකකුයි දීලා දෙනවා. මේකෙන් ගිට් එක ගන්න අපිට ජෙම් 2500ක් විතරයි. හැබැයි යාළුවෝ ලක්කේකට හම්බුනේ නැතත් අපිට යුනිවර්සල් රින් ටෝකන් වලින් ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ අපිට මේ සුපිරි කිට් එක ගන්න ඕන වෙන්නේ කැලේ 200ක් විතරයි. බලන්න යාළුවෝ ඒ කිට් එකේ තියෙන 40 සුපිරි බඩර බනල එන්නේ. ඊළඟට අපිට තියෙන emote එක වෙන්නේ කැලේ 150ක් විතරයි. ඒකත් යාළුවෝ සුපිරි පහර කිට් එක ඇනිමේෂන් එකට සමානව ආපු emote එකක්. ඉතින් යාළුවෝ මේ පැත්තෙන් අපේ ටී-ෂර්ට් එකකුයි වෝල් එකකුයි තව සුපිරි බෑග් එකකුයි තව ස්පෝර්ට් එකකුයි දීලා තිනවා එක්ස්චේන්ජ් කරගන්න. ඉතින් යාළුවෝ හැමෝටම කිට් එක අඩුවට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි යමු ඊළඟ වීඩියෝ කොටසට. ඉතින් යාළුවනේ FIFA 8 වෙනි anniversary trailer එකේ angelic pant එක එහෙම නැත්නම් white pant එක show off කරලා දිනවා. මට හිතෙන විදිහට white pant එක ආයෙ රිටර්න් කරන්න යන්නේ. ඒත් තාම ස්ථීර news එකක් නෑ යාළුවනේ. ස්ථීර වුණ ගමන් මම ඔයාලට ඒ පිළිබඳ වීඩියෝ එකකින් විස්තර කියන්න යාළුවනේ. ඉතින් යාළුවෝ FIFA එකේ 8 වෙනි anniversary update එක මේ මාසේ 20 වෙනිදා එන්න තියෙනවා. ඉතින් 20 වෙනිදා අප්ඩේට් එක ආවට පස්සේ ගේම් එකේ ගොඩක් වෙනස්කම් වෙන්න තියෙනවා. අපි බලමු ඉතින් මේ වෙනස්කම් මොනවද කියලා. ඉතින් යාළුවෝ අප්ඩේට් එකට පස්සේ මැච් එක ස්ටාර්ට් වෙන්න මෙන්න මෙහෙමයි. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් කලින් ප්ලේන් එකක් තිබ්බේ දැන් ඒක වෙනකොට කෝච්චියක් තමයි දෙන්නේ. මොකද කිව්වොත් ගරියන මේ දවස්වල ප්ලේන් එකට තව ගන්න සල්ලි හැල්ලු. ඒකයි මේ කෝච්චියක් කියලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒක මාරම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් ගරීනානේ මාරුම වෙසක් කරලා තියෙනවා. ඉතින් යාළුවෝ මෙන්න මේ ෆිල්ම් ටේප් එකෙන් ගරීනා එකෙන් අපිට පොඩි ඉඟියක් දෙනවා ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් ගැන. ඉතින් මෙතන කෝබ්‍රා බන්ඩල් එක ෂෝ ඔෆ් කරලා තියෙනවා. මට හිතෙන විදිහට කෝබ්‍රා බන්ඩල් එකත් ආපහු රිටර්න් කරයි වගේ. ඒ පිළිබඳව මොකක් හරි නිවුස් එකක් දැනගන්න ලැබුණු ගමන් මම ඔයාලට වීඩියෝ එකකින් දැනුවත් කරන්න. ඊට පස්සේ තියෙන විශේෂම දෙයක් තමයි මෙන්න මේ ඉන්ෆිනිටි ස්ටේෂන් එක. ඉතින් මැප් එකේ තැන්තැන්වල මෙන්න මේ වගේ ඉන්ෆිනිටි ස්ටේෂන්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට 8th anniversary එකෙන් පස්සේ 20 වෙනිදා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ටේෂන් එක ඇතුළේ ගියාට පස්සේ මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙතනට කෝච්චිය ඇවිල්ලා තියෙන්නේ. කෝච්චිය ඇතුළට නැග්ගට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තැනකට ටෙලිපෝට් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එතන. එතන ඉතින් ඔයාලට අවශ්‍ය ලූට් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ලූට් අරගෙන ඔයාලට මෙතනින් එළියට යන්න පුළුවන්. එළියට ගියාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට එනිමිත් හම්බෙන්න පුළුවන්. ඉතින් එනිමින්ටත් එතනට එන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට එනිමි කිල් කරගන්නත් පුළුවන්. හැබැයි ඒ කිල් ඔයාලට එකතු වෙන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ යාළුවෝ මෙන්න මේ විදිහට විශේෂම දෙයක් කියන්න ඕනේ. ඉතින් යාළුවෝ මෙතන ගියාට පස්සේ බ්ලූ වෝල් අන්ලිමිටඩ් කරගන්න පුළුවන් අපිට.
ඉතින් ඔන්න බියර් මැච් වල සුපිරියක් වෙයි. ඉතින් ගරීනා එකේ ඇනිවර්සරි එකත් එක්ක සුපිරියක් කරලා තියෙනවා. මං ඒකත් පෙන්නන්නම් ඔයාලට. පේනවා ඇති මෙතන Blue Wall Unlimited පෙන්නනවා. ඉතින් ඒකත් රොනාල්ඩෝ මේට් ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන දෙයක්. ඉතින් ඒකත් සුපිරියක්. ඉතින් යාළුවෝ මෙන්න මේ ඉන්ෆිනිටි වෝල් එක විතරක් නෙමෙයි ඉන්ෆිනිටි ඉන්හෙලර් එකකුත් හම්බෙනවා. ඒක නම් මාරම් ගැටමැච් එකක්. ඒක ඇත්තම යාළුවෝනේ HP EP අඩුවෙන් ආපහු රිකවර් වෙනවා. ඒ වගේම යාළුවෝ මේ ඉන්ෆිනිටි ස්ටේෂන් එක ඇතුළේ ගිහින් ආවට පස්සේ චොකලට් හෙල්මට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක අපිට දැනටමත් දීලා තියෙන්නේ. ඒ හෙල්මට් එකෙන් යාළුවෝනේ අපේ මූවමන්ට් ස්පීඩ් එක 107කින් වැඩි කරනවා. ඒ වගේම තමයි ඉන්ෆිනිටි ස්ටේෂන් එකෙන් අපිට ඉන්ෆිනිටි වෙපන්ස් හම්බ වෙනවා. ඉතින් යාළුවෝනේ මේ අප්ඩේට් එක නම් සුපිරියක් වෙයි වගේ. ඉතින් යාළුවෝ මැප් එකේ කලින් සයිබර් මෂ්රූම් එක වගේ අයිටම් එකක් දැන් මැප් එකේ තියෙනවා. ඒකෙන් යාළුවෙන් ගන් හම්බ වෙනවා. ඒකත් පට්ටම් වැඩ ගැල්ලක් යාළුවේ. ඒත් එක මතක් කරන්න ඕනේ මේ වෝල් ස්කින් එක මේක ඇනිවර්සරි එකත් එක්ක ෆ්‍රී හම්බෙන්න තියෙන වෝල් ස්කින් එක. ඉතින් අපිට හම්බෙන්න තියෙන විශේෂම දේ තමයි මෙන්න මේ බන්ඩල් එක. ඉතින් මේ බන්ඩල් එක අනිවාර්යෙන් එනවා. ඒක කන්ෆර්ම්. ඒත් එක්කම මේ සර්ෆ් බෝඩ් එකත් ෆ්‍රී හම්බෙනවා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඉතින් මේව තමයි ඉවෙන්ට්. මෙන්න මේ විදිහට තමයි මේව එන්න තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මිස් නොකර මේ බන්ඩල් ගන්න. මොකද 8th anniversary event එක තමයි. ඉතින් මම හිතන්නේ ගේම් එකේ ෆ්‍රී හම්බෙන්න තියෙන දේවල් ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ අප්ඩේට් එකේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දේ Magic Cube එක මේ 8th anniversary එකත් එක්ක ෆ්‍රී දෙනවා. ඉතින් ඒක ගැන ඉතින් දැනට ගොඩක්ම කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අනිවාර්යෙන්ම Magic Cube එක මේ 8th anniversary event එකත් එක්ක ෆ්‍රී හම්බෙනවා. ඉතින් ඒක සුපිරියක්. හරි එහෙනම් අපි බලමු මේ වෙනස්කම් එක්ක 8වෙනි anniversary එකට අපිට event වශයෙන් එන්න තියෙන්නේ මොනවද කියලා. විශේෂයෙන්ම ඉතින් anniversary එකට මෙන්න මේ token wheel එකක් තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ mail bundle එක. මේ මේල් බන්ඩල් එක ඉතින් විශේෂ දෙයක්ත් තියෙනවා. මෙතනදී ඔයාලට පේනවා මෙඩිකිට් එක යූස් කරද්දී ඔයාලට පේනවා ඇති ලස්සන ඇනිමේෂන් එකක් යනවා. ඉතින් ඒකත් ඔන්න විශේෂ දෙයක් මේ බන්ඩල් එකේ. මෙන්න තියෙනවා ඉතින් ලස්සන ඩිසයින් කරපු බෑක්පැක් එකකුත් බලා ගන්න පුළුවන්. බාරම ලස්සන බෑක්පැක් එකක්. ඒත් එක්කම මෙන්න මේ විදිහට කටානයකුත් තියෙනවා. ඒ කටාන එක මාරුම ලස්සන විදියට ඩිසයින් කරපු කටාන එක. ඉතින් මේ අයිටම් ඔක්කොම ටෝකන් වීල් එකකට එනවා. ඉතින් මේ ඔක්කොම ටික ගන්න දැන් ඉඳලම ඩයමන්ඩ් එකක් රෙඩි කරලා තියාගන්න. මේ ටෝකන් වීල් ඉවෙන්ට් එකට පස්සේ අපිට තවත් 8th anniversary බන්ඩල් එකක් එන්න තියෙනවා. මෙන්න මේ විදිහේ වේඩඩ් වීල් ඉවෙන්ට් එකකට තමයි මේ බන්ඩල් එක එන්නේ. ඉතින් මේ බන්ඩල් එකත් මාරුම ලස්සන ඩිසයින් කරලා තියෙන බන්ඩල් එකක්. ඒකත් ඉතින් මාරම ලුක් එකක් තියෙනවා. ඩයමන්ඩ් 1600ක් විතරයි. ඉතින් මේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකට මෙන්න මේ විදිහේ ෆීමේල් টොප් එකකුත් ඇඩ් කරලා තියෙනවා. ඒකත් ඉතින් සුපිරියක්. ඉතින් ඔයාලා හැමෝම ආසයෙන් බලන් හිටපු ගිව් එක ගැන විස්තර කියන්නයි යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකට ටීओ ගේමින් 22 කියලා කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එකට ඔයාලගේ යාළුවන්ට කියලා ලයික් කරන්නයි තියෙන්නේ. වැඩියෙන්ම ලයික් තියෙන කමෙන්ට් වලට වීක්ලි ගානේ වීක්ලි 3ක් දෙනවා. යාළුවනේ මේ වගේ වටිනා ගිව් වගේම අප්කමින් ඉවෙන්ට් ගැන ඔයාලා නොදන්න හැමදේම ගැන එන්නත් කලින් දැනගන්න channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. මේ වගේ වටිනා ඉවෙන්ට් ගැන විස්තර කලින්ම දැනගන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක like එකක් දාලා යාළුවන්ටත් පේන්න share කරලා support එකක් දෙන්න. මම කියන් එන්නම් ඔයාලා මටම සුබ දවසක්.